භාෂා පුහුණු අභ්‍යාස ආයතනය මගින් කරන ලබන මේ දෙමළ භාෂාව පිළිබඳ පුහුණු කරන පාඨමාලාවේ ෆීල්ඩ් විසිට් එකක් වශයෙන් තමයි මේ අද දිනේ අපිට වෙන් කරලා තියෙන්නේ. මේ අපගේ දැනුම වැඩි දියුණු කර ගැනීම පිණිස මේ ස්ථානවලට පැමිණලා මේ ස්ථානවල තියෙන අපගේ යම්කිසි විවිධ මතයන් නිසි පිළිතුරු ලබා ගැනීමේ අදහසින් තමයි අපි මේ ස්ථානට යොමු කරලා තියෙන්නේ. ඒකට අපි ඉතාමත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. පල්ලියක් ඇතුළත ආව පළවෙනිම අවස්ථාව. මම කිසිම අවස්ථාවක ගිහිල්ලා නැහැ. අපි ඇත්තටම වැරදි අවබෝධකින් තමයි මම උනත් වැරදි අවබෝධකින් තමයි හිටියේ. 7 දෙනෙක් මැරි කරන්න පුළුවන් කියනවා. එතකොට මෙයාලට දැඩි පීඩන දාලා තියෙන්නේ, ගෙවල් වලම රඳවලා තියෙන්නේ කියනවා. එළියට යන්න බෑ. එයාලගේ ඇඳුම් පැළඳුම් වහගෙන යන්න ඕනේ. කවුරුවත් දිහා ඇස්සල්ලා බලන්න බෑ. දැඩි නීති දාලා තමයි යාළව තියාගෙන ඉන්නේ කියන එක තමයි මමත් දැනගෙන හිටියේ. නමුත් මේ අවස්ථාවේදී මෞලවීතුමා ඒක මගේ හිතෙන් නැත්තරම නැති කරලා දැම්මා. මටත් හරි කුතුහලයක් තිබුණ ප්‍රශ්න ගණනාවක් තිබ්බා. මේ දහම තුළ විවාහය පිළිබඳව, මේ ඇඳුම් පැළඳුම් පිළිබඳව සහ මේ ස්ථානය තුළ සිදු කරන කාර්යයන් පිළිබඳව ඇත්තට මේ මෞලවීතුමන්ලා අපට ඒ සියලුම කාර්යයන් පිළිබඳව අධ්‍යයනයෙන් මනා කොට අපිට පුහුණුවක් ලබා දුන්නා. ඇත්තටම අපි මෙතනට එද්දී අපිට මේ ආගම ගැන තිබුණ දේවල් වලට වඩා සෑහෙන වෙනස් මතයක් තමයි අපි මෙතනින් යද්දී අපි අරගෙන යන්නේ. දැන් තුනා සමාජයේ තියෙන මතේ නෙමෙයි අභ්‍යන්තරයේ තියෙන්නේ. ඊට වැඩිය ගොඩක් වෙනස් මතයක් තියෙන්නේ. එහෙම අර ජනමත වෙලා තියෙන දේ නෙමෙයි අත්‍තරම ආගමේ තියෙන්නේ සමතනක් හැමෝටම කියන දේ හොඳට තේරෙනවා. මේ මම බස් එකේ යනකොට නිකන් ඉබිලත් බලන මේක ඇතුලේ මුකුත් නැහැනේ වගේ තමයි පේන්නේ. ඉතින් අර කුතුහලයක් තිබුණා ඇත්තටම මේක ඇවිල්ලා බලන්න ඕනේ කියලා. ඒනොට මගේ මතේ තිබුණේ මම හිතාගෙන හිටියේ මේ කාන්තාවන්ට ඇත්තටම පල්ලියකට යන්න බෑ කියන එක. ඉතින් දැන් අද පැහැදිලි වුණා එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. එතන තියෙන්නේ යම්කිසි හේතුවක් ඇතුව කියන එක. නමුත් දැන් නම් ඇත්තටම සෑහෙන පැහැදීමකින් ඉන්නවා ආගම පිළිබඳව. අපි අනිත් ආගම් ගැන දන්න තරම්වත් මේක ආගම ගැන දන්නේ නැහැ. මම හිතන් හිටියේ ඇත්තටම මේක වහගෙන තියාගෙන ඉන්න ආගමක් කියලා. එනේ හැම කරුණම ඒගොල්ලෝ ළඟ විතරයි තියෙන්නේ. අපේ ඇත්තටම යාළුවන්ගෙන් ඇහුවත් ලොකු දෙයක් කියන්නේ නැහැ. ඒකේ පොඩි දේවල් තියෙනවා කියලා කියනවා විතරයි. ඒ නිසා අපිට ඇත්තටම දැනුමක් නැහැ. හැම ආගමකින්ම බලාගෙන යනකොට ඉතින් කරන්නේ හොඳ දේ. අපිට අනිත් ආගම් වලට වඩා ඇත්තටම මේ ආගම ගැන තිබුණේ පහත් අදහසක්. ඇත්තම කතන්දරේ අපි ඉතින් මේක නිකන් අර පොඩි හරි හානියක් තියෙනවා වගේ. නමුත් ඉතින් මේකෙන් එහෙම දෙයක් නැහැ කියන එක 100% පැහැදිලි.